ඉතාලියේ රෝම නගරයේ දිලිඳුන් බහුලව වාසය කළ පෙදෙසක විසූ බ්‍රූනෝ කොර්නචියෝලා විදුලි ට්‍රෑම් රථයක කොන්දොස්තරයෙකු විය. 1913 දී උපත ලද ඔහු හැදී වැඩුණේ සොරුන්, සුරා සොඬුන් හා සල්ලාලයන් අතර වීදි දරුවෙකු ලෙසය. කුඩා අවදියේ සිටම ඔහු ප්‍රකටව සිටියේ කුණුහරුප කීමේ ශූරයෙකු ලෙසය. විවිධ අපරාධයන්ට ඔහුගේ නමද ගෑවුණු අවස්ථා රැසක් විය. 1936 දී විවාහ වූ ඔහු නොබෝ කලකින්ම ඉස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ කොමියුනිස්ට් පිළ වෙනුවෙන් සටනට ගියේය. අනතුරුව දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භයත් සමග 1939 දී යලි රෝමයට පැමිණි බ්‍රූනෝ වාමාංශික කණ්ඩායම් හා එක්ව ක්‍රියාකාරකම්වල නියුතු විය. උග්‍ර කතෝලික විරෝධියෙකු වූ ඔහු ශුද්ධෝත්තම පියතුමන් නිරතුරුව සමච්චලයට ලක් කළේය. ඔහු වඩාත් ප්‍රකටව සිටියේ මරියතුමියට හා මරිය බැතියට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අයෙකු ලෙසය. මරියතුමියටද එතුමියට ගෞරව දක්වන අයටද ඔහු ප්‍රසිද්ධිය අවමන් කළේය. කෙදිනක හෝ එවකට ශුද්ධාසනයේ වැඩ සිටි 12 වන පියුස් ශුද්ධෝත්තම පියාණන් ඝාතනය කරන බව ප්‍රකාශ කළ බ්‍රූනෝ ඒ සඳහා කිනිස්සක්ද මිලයට ගෙන තිබුණි. වර්ෂ 1947 අප්‍රේල් 12 වැනි දින ඉරිදුනක් විය. බ්‍රූනෝ එදින දිවා කාලයේ සිය දරුවන් තිදෙනා කැටුව සිය නිවසට ඔබ්බෙන් පිහිටි වනරොදක් වෙත පිය නැගුවේය. වනරොද වූයේ ශුද්ධ වූ පාවලු අපොස්තුලතුමන් හිසගැසුම් කෑමට ලක්ව දිවිපිදූ ස්ථානයේ ගොඩනම්වන ලද උල්පත් තුනේ බැසිලිකාව ඉදිරිපිටය. දරුවන් පන්දුවක් රැගෙන කෙලිසෙල්ලමේ යෙදුණු අතර බ්‍රූනෝ මරියතුමියට එරෙහිව කතාවක් කෙටුම්පත් කරමින් සිටියේය. දරුවෝ Taman ක්‍රීඩා කරමින් සිටි පන්දුව වනරොදට විසූයෙන් එය සොයා ගැනීමට සිය පියාගේ පිහිට පැතූහ. ඔහු තමාහුන් තැනින් නැගිට දරුවන් දෙසට පා තබන විටම ඔහු දුටුවේ මදක් දුරින් පිහිටා තිබූ ගුහාවක් අභියස දරු තිදෙනා දනින් වැටි සිටි ආකාරයයි. ඔහු එක්වරම බියට පත්විය. කිසියම් අමනුෂ්‍ය බලවේගයක් දරුවන් මත පතිත වී ඇතැයි යන අදහස ඔහු බියට පත් කළේය. ගුහාව තුළින් රුමත් කාන්තාවක් එළියට එනු දුටු බ්‍රූනෝ එම දර්ශනයෙන් සිත සලිත වූවද චිත්ත ධෛර්යය වඩවාගත් ඔහු ඇය කවුද විමසුවේය. මම එළිදරව්වේ කන්‍යාව වෙමි. ඇය පිළිතුරු දුන්නාය. අඩි 5යි අඟල් 5ක් පමණ උස කාන්තාව පාදවල ඇඟිලි තෙක් දිගු ගවුමක් ඇඳ සිටි අතර ඒට උඩින් හිසේ සිට දෙපතුල තෙක් කොළ පැහැ සාටකයක් පැළඳ සිටියාය. හිනෙහි බැඳි රෝස පැහැ පටියක්ද විය. එය අතේ ශුද්ධ ලීවිල්ලක් විය. මුහුණෙහි වූයේ දුක්මිසු බැල්මකි. බ්‍රූනෝ සහ දරුවන් නැමතු මරියතුමිය සිය මරණ මංචකයේදී තමා දෙනෙත් පියා නිදාගත් බවත් සිය දිව්‍ය පුත්‍රයාණන් සහ දේව දූතයන් විසින් සිය සිරුර ස්වර්ගයට ඔසවාගෙන යන ලද බවත් ප්‍රකාශ කළාය. පසුගිය වසර 150ක කාලය තුල සිදු වූ මරියතුමියගේ දර්ශනවලදී ප්‍රකාශ කළ ඉල්ලීමම ඉතුමිය බ්‍රූනෝ හා දරුවන් හටද ඉදිරිපත් කළාය. යාඥා කරන්න. විශේෂයෙන් ජපමාලය උච්චාරණය කරන්න. පව්කරුවන් හා අවිශ්වාස කරන්නන් වෙනුවෙන් යාඥා කරන්න. ඇගේ ඉල්ලීම විය. කතෝලික සභාව වෙත හැරී ක්‍රිස්තුස් වහන්සේ අදාහ ගන්නයි බ්‍රූනෝට කී මරියතුමිය ශුද්ධෝත්තම පියතුමන් වෙත ඉදිරිපත් කිරීමට රහස් පණිවිඩයක් ඔහුට දුන්නාය. භක්තියෙන් හා විශ්වාසයෙන් උච්චාරණය කරන සෑම නමෝ මරියක්ම ක්‍රිස්තුස් වහන්සේ වෙත නිසැකවම ළඟවන රන් හීයකි. එතුමිය වැඩිදුරටත් බ්‍රූනෝට ප්‍රකාශ කළාය. පැයකුත් කාලක වේලාවක් ඔවුන් හා කතාබා කළ මරියතුමිය පියවර කීපයක් ඉදිරියට තබා හිස මදක් නමා ක්‍රමයෙන් නොපෙනී ගියාය. කසලින් පිරී ගිය ගුහාව සිය දරුවන්ද සමග එක් වී පිරිසිදු කළ බ්‍රූනෝ එදින දිනේ යතුරකින් ගල්ලෙනෙහි කුරුටු ගෑවේය. යලි සභාවට හැරියා බ්‍රූනෝ 1947 මැයි 6 වන දින වතිකානය වෙත ගොස් ශුද්ධෝත්තම පියතුමාට මරියතුමියගේ පණිවිඩය දැන්වීය. ඒ සමග ශුද්ධෝත්තම පියතුමන් ඝාතනය කිරීමට තබාගෙන සිටි කිනිස්සද එතුමන්ට බාර දුන්නේය. මරියතුමිය ඊට පසු තෙවරක් දර්ශනය වූ බව සඳහන් වේ. දැන් එම ස්ථානයේ
දෙව් මැදුරක් ඉදිකර ඇති අතර දහස් සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.